කොළඹ නයිට් ලයිෆ් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ VIP ලිස්ට් එකේ ටොප්ම හිටිය කෙනෙක් තමයි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා. හැමෝම එයාට කිව්වේ ක්ලබ් වසන්ත කියලා. එයා පෙනී හිටියේ ලොකු බිස්නස්මන් කෙනෙක් විදියට. හොටෙල් ක්ලබ්ස් අයිති හරිම ග්ලැමර් එකක් තිබුණ කෙනෙක්. ඒත් අන්ඩර්වර්ල්ඩ් එකේදී එයාට තිබුණේ වෙනම රෝල් එකක්. ණය බලය සහ ලෝකෙ පුරාම පැතිරුණු ඩ්‍රග් නෙට්වර්ක්ස් වලට සම්බන්ධ කී ප්ලේයර් කෙනෙක්. SL Criminal Stories වැඩසටහනට ඔයාලව වෙල්කම් කරනවා. අද අපි බලන්නේ වසන්තගේ ලයිෆ් එක එන්ඩ් කරපු ෂොකින් තත්පර 50 ගැන. මේක මිලිටරි ප්‍රිසිෂන් එකෙන් කරපු කොන්ට්‍රැක්ට් කිලිං එකක්. මේකෙදී T56 assault rifles පාවිච්චි කරලා getaway වෙන්න chain of abandoned vehicles පාවිච්චි කරපු ප්ලෑන් එකක් තිබුණා. අපි වෙඩි තියපු අයගේ නම් කියනවා. එයාලව හැංගුවේ කවුද කියන පොලිටිෂන්ව හෙළි කරනවා. සහ මේකේ මෝටිව් එක 2019 දී ඩුබයි වලදී වුණු ටිප් ඔෆ් එකකට කොහොමද වෙන්නේ කියලා බලනවා. මේ මර්ඩර් එක ලංකාවේ ඉන්ටර්නැෂනල් ඕගනයිස්ඩ් ක්‍රයිම් රීච් එක කොච්චරද කියලා පෙන්නපු කේස් එකක්. දවස 2024 ජූලි 8 සඳුදා තැන අතුරුගිරිය ක්ලොක් ටවර් එක ළඟ තිබුණු ටැටූ ස්ටුඩියෝ එකක ඕපනිං සෙරමනි එක. මේක පබ්ලික් ඉවෙන්ට් එකක්. ක්ලබ් වසන්ත එයාගේ වයිෆ් සහ වෝකලිස්ට් කේ සුජීව ඇතුළු ගොඩක් අය එතන හිටියා. පොලිසිය කන්ෆර්ම් කළා වසන්තව එතනට ලුවර් කරේ ඉන්ෆෝමන්ට් කෙනෙක් කියලා. ඒ ස්ටුඩියෝ ඕනර්ට 1 මිලියන් රුපීස් ගෙවලා තිබුණා මේ හිට් එක කෝඩිනේට් කරන්න. ගන්මන්ලා ආවේ වයිට් සෙඩාන් කාර් එකකින්. පොලිස් රිපෝට්ස් වලට අනුව එක ටොයෝටා මාක් 2 එකක්. T56 assault rifles අරන් ආපු ගන්මන්ලා දෙන්නෙක් බස්සලා 50 seconds වගේ ඇතුළත වෙඩි තියන්න ගත්තා. වෙඩි වැදුණු empty shells තිරකට වෙඩිය සීන් එකෙන් හම්බ වුණා. වෙඩි තෑබීමෙන් ක්ලබ් වසන්ත සහ අතුරුගිරියේ නයන වසුල විජයසූරිය කියන 38 හැවිරිදි මිනිසෙක් කිල් වුණා. ඉන්ජර්ඩ් වුණු 4 දෙනා අතරේ වසන්තගේ වයිෆ් සහ කේ සුජීව හිටියා. කේ සුජීවගේ කකුලට දරුණු වෙඩිතුවාල වෙලා තිබුණා. වසන්තගේ වයිෆ්ගේ හෑන්ඩ් බෑග් එකේ රිවොල්වර් එකක් තිබීමෙන් වසන්ත තමන්ගේ අනතුර ගැන දැනගෙන හිටිය බව තේරුණා. ගන්මන්ලගේ එස්කේප් එක හරිම ප්‍රොෆෙෂනල් එකක් වුණා. වෙඩි තියන්න ගත්තු වයිට් කාර් එක කඩුවෙල කොරතොත ප්‍රදේශයේ දාලා ගිහින් තිබුණා. එතනින් එයාලා වෑන් එකකට මාරු වෙලා බුලත් සිංහල ආයගම ප්‍රදේශයේ අයිසොලේටඩ් ප්‍රොපර්ටි එකක වෑන් එක දාලා ගිහින් තිබුණා. මේ මල්ටි ස්ටේජ් ප්ලෑන් එක පෙන්නුවේ මේක පිටිපස්සේ පවර්ෆුල් ක්‍රිමිනල් ඕගනයිසේෂන් එකක් ඉන්නවා කියලා. පොලිසියට පළවෙනිම ක්ලූ එක ආවේ T56 shells වලින්. ඒ වයින් කීපයක KPI කියලා අකුරු සටහන් වෙලා තිබුණා. ඒ කියන්නේ මේක පිටිපස්සේ කාංචිපානි ඉම්රාන් ඉන්නවා කියලා පොලිස් සස්පෙක්ට් කළා. මේක හුදෙක් ලෝකල් ඩිස්පියුට් එකක් නෙවෙයි ජාත්‍යන්තර පලිගැනීමක් කියන එක පැහැදිලි වුණා.
පොලිසිය ස්පෙෂල් ටීම්ස් ගොඩක් යොදවලා ඉන්වෙස්ටිගේෂන් එක පටන් ගත්තා. පළවෙනි බ්‍රේක් ත්‍රූ එක ආවේ අගෝස්තු අන්තිම වෙනකොට. ටෙරරිසම් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් එක ප්‍රධාන ගන්මන් කෙනෙක්ව ඇරෙස්ට් කළා. ඒ තමයි හිටපු සෝල්ජර් කෙනෙක් වුණු ආරම්භගේ අජිත් රෝහණ. දෙහිවල කාවඩාන ප්‍රදේශයේදී තමයි එයා අත්අඩංගුවට ගත්තේ. රෝහණගෙන් T56 assault rifle එකක්, උණ්ඩ 120ක් වගේම 9mm පිස්ටල් බුලට්ස් තොගයක් අත්අඩංගුවට ගත්තා. ප්‍රශ්න කිරීම් වලදී රෝහණ මේ කොන්ට්‍රැක්ට් කිලිං එක ඕඩර් කරපු කාංචිපානි ඉම්රාන් සහ ලොකු පැටි කියන නම් දෙක කිව්වා. ඒ දෙන්නම හිටියේ විදේශගතව. ඊළඟට අත්අඩංගුවට ගත්තේ 28 හවිරිදි වරුණ ඉන්දිකද සිල්වා. එයා ෂූටර්ස්ලාට අතුරුගිරිය හවුස් එකක් කුලියට අරන් දීලා පස්සේ එයාලව කතරගමට ට්‍රාන්ස්පෝර්ට් කරන්න උදව් කරපු කෙනෙක්. මුළු සැකකරුවන් ගණන 18ක් වුණා. මේ කේස් එකේ පොලිටිකලි වැදගත්ම ඇරෙස්ට් එක වුණේ අගෝස්තු 26 හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්ව අත්අඩංගුවට ගැනීම. එයාට චෝදනා කළේ සෙකන්ඩ් ගන්මන්ට සහ ඩ්‍රයිවර්ට නවතෑන් දීලා උදව් කරන්න ගැන. මේ ක්‍රිමිනල් ඔපරේෂන් එකයි ඉන්ෆ්ලුවෙන්ෂල් පොලිටිකල් ෆිගර් එකයි අතර තිබුණු ඇලියන්ස් එක එළිය වුණා. සැප්තැම්බර් මුලදී DIG නිහල් තල්දුව කිව්වා ඉන්වෙස්ටිගේෂන් එක 95%කට වැඩිය කම්ප්ලීට් කියලා. ඉතුරු 5% තමයි මේ ක්‍රයිම් එකේ ෆයිනෑන්ෂල් සහ මාස්ටර්මයින්ඩ්ලා. මෝටිව් එක විදියට TID බැලුවේ 2019 ඩුබයි ඩ්‍රග් බස්ට් එක. ක්ලබ් වසන්ත එදා අදුෂ්ගේ බර්ත්ඩේ පාටි එකට ගිහින් තිබුණා. අන්ඩර්වර්ල්ඩ් එකේ බිලීෆ් එක වුණේ මදුෂ් කාංචිපානි ඉම්රාන් ඇතුළු ලොකු පිරිසක් අල්ලගන්න ටිප් ඔෆ් එක දීලා තියෙන්නේ වසන්ත කියලා. මේ පාවාදීම නිසා තමයි මේ රිටලියේෂන් එක ආවේ. ඕවර්සීස් ඉඳන් ඔපරේට් කරන ඩ්‍රග් ලෝඩ්ස්ලා තමන්ගේ කෝඩ් එක කඩපු කෙනෙක්ට දෙන අල්ටිමේට් පනිෂ්මන්ට් එක මේක. කාංචිපානි ඉම්රාන්ව අල්ලගන්න බැරි වුණත් මේ හිට් එකට ඕඩර් කරපු තවත් කී ප්ලේයර් කෙනෙක් හිටියා. ඒ තමයි ලැට්ටුව හන්දි සුජීවරුවන් කුමාර සිල්වා හෙවත් ලොකු පැටි. එයා හිටියේ බෙලරූස් කියන ඊස්ටර්න් යුරෝපියන් රටේ හයිඩිං වෙලා. පොලිසිය සහ ඉන්ටර්පෝල් එක මාස ගණනාවක් එෆර්ට්ස් දාලා එක්ස්ට්‍රඩිෂන් ප්‍රොසීජර්ස් කළා. 2025 මේ මාසේ ලොකුම බ්‍රේක් ත්‍රූ එක ආවා. ලොකු පැටිව බෙලරූස් ඔතොරිටීස්ලා ඇරෙස්ට් කරන් ශ්‍රී ලංකාවට හෑන්ඩ් ඕවර් කළා. 2025 මේ 4 වෙනිදා විශේෂ ආරක්ෂාවක් යටතේ ලොකු පැටිව ලංකාවට ගෙනෙල්ලා CID එකට බහර දුන්නා. මේ මාස්ටර්මයින්ඩ්ව අල්ලගෙන පොලිසියට මේ මර්ඩර් එකේ ෆයිනෑන්ෂල් සහ ලොජිස්ටිකල් ඩීටේල්ස් ඔක්කොම දැනගන්න පුරුවන් වුණා. අතුරුගිරිය ඇම්බුෂ් ට්‍රයල් එක ලංකාවේ මේ ළඟදි වුණු හයි ප්‍රොෆයිල් කේසස් වලින් වැදගත්ම එකක්. ප්‍රධාන ගන්මන් අජිත් රෝහණ සහ පොලිටිෂන් අමල් සිල්වා තවමත් රිමාන්ඩ් එකේ ඉන්නවා. චාර්ජස් තියෙන්නේ කොන්ස්පිරසි, මර්ඩර් අටෙම්ප්ට් වගේ දේවල් වලට. ලොකු පෙටි දෙම් CID කස්ටඩි එකේ ඉන්නව නිසා මේ ඩ්‍රග් නෙට්වර්ක් එක ගැන තව ගොඩක් දේවල් එළිදරව් වේවි. ක්ලබ් වසන්තගේ මර්ඩර් එක හුදෙක් පර්සනල් ස්කෝර් එකක් සෙටල් කිරීමක් නෙවෙයි. ඒක ග්ලෝබල් ඩ්‍රග් කාටල්ස්ලා තමන්ගේ නීතිය කඩන කාට වුණත් දෙන අල්ටිමේට් වෝනිං එක. මේකෙන් පෙන්නනවා ඉන්ටර්නැෂනල් ඕගනයිස්ඩ් ක්‍රයිම් එකේ ලොංగ్ රීච් එකකින් ලංකාවේ කිසිම කෙනෙක්ට සේෆ් වෙන්න බෑ කියලා. මේ ඩීප් ඉන්වෙස්ටිගේෂන් එකට එකතු වුණු ඔයාලට ස්තුතියි. එහෙනම් ලංකාවේ ක්‍රයිම් ස්ටෝරීස් වල තවත් අඳුරු පැත්තක් එක්ක ඊළඟ වතාවේදී
අපි හමුගෙමු.